හැමෝම දන්න කාරණයක් තමයි පියුමි දවස් කිහිපයකට කලින් සංකුට්ටා ගගහ හරිම ආදරෙන් ඇඟේ මෙලිලා වුණ ප්‍රගීත කනිෂ්කගෙන් පසුගිය දවසක වෙන් වුණු කාරණය. පියුමිට බොරු කරලා තවත් ගෑනුවෙක් මගුල් නටනවා කියලා තමයි පියුමි හංසමාලිය ඔහුව ඇගේ මන්දිරයෙන් එලවලා තිබුණේ. ඔහුව එලවලා පියුමි නිකන් හිටියේ නැහැ. රටටම පේන්න ස්ටෝරිද දදා සංකුට්ටාගේ රෙදි ගැලෙව්වා. ඒත් ප්‍රගීත් නම් කිසිම සද්දයක් නැතුව හිටියා. ඔහොම ඉද්දි පියුමි හංසමාලි ප්‍රගීත්ගේ අම්මා තාත්තා සහ නංගිවත් සම්බන්ධ කරලා ඒ මිනිස්සුන්ටත් රෙදි නැති වෙන්න අමතලා තිබුණා. ප්‍රගීත්ගේ අම්මා ගෙවල් වල වැඩකාරකම් කළා. ප්‍රගීත්ගේ තාත්තාගේ කකුල කපලා තියෙද්දි ඇය තමයි ඔක්කොමලාව සල්ලි වේදම් කරලා සැපට තිබ්බේ කියලයි. මේ සිදුවීමෙන් දින කිහිපයකට පස්සේ තමයි පියුමි හංසමාලිගේ බිස්නස් එකේ සැබෑ කෙරුවාව මුළු රටටම එළියට එන්නේ. පියුමි රුපියල් 2000ට 3000ට ලංකාවේ හදන ක්‍රීම් අරගෙන පැකින් එක විතරක් වෙනස් කරලා රුපියල් 30000ට අලෙවි කරනවයි කියලා. තුර්කි ගිහින් උපාධිය අරගෙන රහස් වට්ටෝරු වලින් අරගෙන හදන එකක් නෙවෙයි කියලා. ඉතින් කලින් CID යන හැම වෙලාවකම ළඟින් හිටිය ප්‍රගීත් ගියා විතරයි. මේ සියලුම විස්තර එළියට ආවා. ඒ වගේම පියුමි කලින් CID එකට ගිහින් මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කතා කරාට මේ සිදුවීමෙන් පස්සේ නම් පියුමි මේ වෙනකම් කිසිම සද්දයක් නැහැ. මොකද ප්‍රගීත්ගේ පවුලේ අයට සාහසික විදියට බැනලා ප්‍රගීත්ව අවශ්‍යගත්තට පස්සේ පියුමි නොහිතපු විදියට දැන් වැඩ වෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් හැම දෙයකටම ළඟින් වුණ ප්‍රගීත් අවශ්‍යගත්තට පස්සේ තව මොනවා එළි වෙයිද ෂුවර් නැති නිසා පියුමි දැන් කිසි සද්දයක් නැහැ. මොකද 2000ට ගත්ත ක්‍රීම් 30000ට විකුණලා වුණත් පියුමි ළඟ තියෙන දැන් දේපලවල වත්කම ඇය උපයාගත්තේ කොහොමද කියලා ඇයට හෙලි කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ සල්ලි පියුමි කොහොම උපයා ගන්න ඇතිද? මේ ගැන ඔබගේ අදහසත් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා.